දැන් ඊයේ ඉඳන් තවත් රුපියල් 12කින් 15කින් ඩීසලුයි ඉන්ධන වැඩි කරලා තියෙනවා. ඒ සම්බන්ධව නෑ දැන් කොමිස් එක කියන්නේ කාටද දන්නේ නැහැ. මොකද එතුමාලා විපක්ෂ ඉන්න කාලේ තෙල් මිල වැඩි වෙන හැම වතාවකම කිව්වා කොමිස් එක කාට හරි යනවා කියලා. හැබැයි දැන් ලෝක තෙල් මිල අඩු වෙලා තියෙනවා. මේ පහුගිය දින කිහිපය ඇතුළත ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දිත් ආණ්ඩුව අපේ රටේ තෙල් මිල වැඩි කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි තෙල් මිල ලෝකයේ තියෙන අස්ථාවර භාවය විශේෂයෙන් මැද පෙරදිග තියෙන අස්ථාවර භාවයත් දෙක කාලානුරූපව තෙල් මිල අඩු වැඩි වෙන බව දැනදැනත් ආණ්ඩුව සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කිරීම අධෛර්ය කළා. පුනර්ජනීය විදුලිය උත්පාදනයත් අධෛර්ය කළා. ඩීසල් වලටත් ෆොසිල් ෆියුල් වලින් විදුලි උත්පාදනය කරන්න ආණ්ඩුව පරිවර්තන වෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම එක පැත්තකින් ඩීසල් සහ ගල් අඟුරු මාෆියාවට ආණ්ඩුව යට වෙනවා වගේම මේ රටේ බලශක්තියෙන් මේ රට ස්වයංපෝෂණය කරන්න අවශ්‍ය දැක්මක් සහ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නැහැ. ඒ හින්දා මම හිතනවා ආණ්ඩුව දැන්වත් මේ පිළිබඳව අවධානය යොමු කළා දීර්ඝ කාලින ගිවිසුම් වලට ගත වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. තවත් පැත්තකින් කෙටි කාලීනව මේ ඊළඟ මාස කිහිපය ඇතුළත මේ රටේ ජනතාවගේ ආර්ථිකයට මේ බලපාන ආකාරය පිළිබඳව සහනයක් ලබා දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මොකද තෙල් මිල වැඩි වෙනවා කියන්නේ අනිත් හැම දෙයකම හෙට ඉඳන් පටන් ගන්න මිල වැඩි කරන්න. ඔබතුමාලා ආණ්ඩු කාලේ කාංචන ඇමති හිටියේ විදුලි බල. ඒ කියන්නේ ඒතර රුපියල් 60ක් සාක්කුවට එනවා කියලා කොහොමද මේගොල්ලෝ ඒක අඩු කරනවද නැද්ද එහෙම? නෑ මම ඒක අහන්නේ දැන් කාගේ සාක්කුවටද යන්නේ කියලා. මොකද අඩු කරේ නැත්තම් කාගේ හරි සාක්කුවට යන්න බෑ. නේද? මම එතුමන්ලා කියන ඉඳ කියන්නේ මම කියපු එක නෙවෙයිනේ. හැබැයි ඉතින් මේ රාජ්‍ය පාලනය පිළිබඳව අන්න අවබෝධය. ඒ කියන්නේ ඔබතුමාලා ආණ්ඩු බිම දාන්න මේ බොරු කියලා තියෙනවා. පැහැදිලිවම මේ ආණ්ඩුව බොරුවෙන් බලයට ආවේ. ආණ්ඩුව පවත්වාගෙන යන්නත් කරන්නේ බොරුව. දැන් පහුගිය කාල සීමාවල එකින් එක තමන් පතුරපු බොරු. දැන් මම අධිකරණයට පෙනී හිටිනකොට එය ගරු විනිශ්චයකාරවරුන්ට අගෞරව කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරා. පාවිච්චි කරා විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය හරහා විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න උත්සාහ කරා. ඒක විවෘත අධිකරණයේ විනිශ්චයකාරවරයෙක් සඳහන් කළා තියෙනවා. දැන් මල්වත්ත අස්කිරිය මහානාහිමිවරුන්ටත් අගෞරව කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ තුල ජාතීන් අතර කැළඹීමක් ඇති කරන්න විශේෂයෙන් බෞද්ධ ජනතාව අතර යම් කැළඹීමක් ඇති කරන්න මේ ආණ්ඩුව තමන්ගේ සමාජ මාධ්‍ය මෙහෙවනවා. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ රටේ මතය වෙනස් කළ බොරු කියලා තමන්ට ඕන විදිහට සමාජ මාධ්‍ය මෙහෙवला මර්ධනය කළා රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා. නැතිනම් ආණ්ඩුවට වැරදිලා. සියන්ත මැඩම් සම්බන්ධව මොකද කියන්නේ? ඉතින් ආණ්ඩුවට පරීක්ෂණ කටයුත්තක් පොලිසියට සහ අදාළ ආයතන වලට පරීක්ෂණ කටයුතු ඕනම කෙනෙක්ගෙන් කරන්න පුළුවන්. ඕන කෙනෙක් ගැන කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය උපරිම සහයෝගය අපි දෙනවා. ඉතින් අපේ පැත්තෙන් අපි වැරද්දක් කරලා නැහැ කියලා අපි දන්නවා. මල්ලතු පාර්සලයට බුදුබලමක් කරලා ඉල්ලීමක් කළාද? නෑ. අපි ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ. සහ මම හිතන්නේ ගරු අධිකරණයේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගරු අධිකරණයේ හමුවේ අපේ ප්‍රශ්නේ ප්‍රකාශ කරනවා මිසක් තැන් වල කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකේ අවශ්‍ය නම් සිරන්ත මැඩම් ඕන තරකට එන්න සූදානම්. අපි අවුරුදු 15ක් තිස්සේ මේ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය ලබා දුන්නා. 15ක් තිස්සේ. දැන් අර ගුවන් යානා සම්බන්ධව කතා කරනවානේ. දැන් කොළඹ වටේ ප්ලේන් එක අවුරුදු 16ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා කොළඹ වටේ රවුන්ඩ් 3ක් ගියානේ. ඒවට වියදම් කරපු අයටත් ඉතින් ඉදිරියේදී ඒවට උත්තර දෙන්න වෙයි අවුරුදු 15ක් 20ක් ගියත්. ඒ කියන්නේ ඔබතුමාලා වැරදි කරලා නැහැ. ඒ කියන්නේ බය නැතුව ඉන්නනේ. අපි පැහැදිලිවම වැරදි කළා නැහැ. ඉතින් වැරද්දක් කළා තියෙනවා නම් හොයන්න පුළුවන්. මේ ආණ්ඩුව අවුරුදු 15ක් තිස්සේ මේ දූෂණ මර්දන කමිටුව අපි ගැන හොයනවා. අපි අධිකරණයෙන් නිදොස් කොන් නිදහස් වෙනවා. කන්ටේනර් කතාව ඉවරද ඊයේ? නෑ දැන් කන්ටේනර් බලනකොට ගෙනිච්ච කෙනෙක් නෑනේ. දැන් ජනාධිපතිවරයා කිව්වා යාවක් කීම විශේෂ ඇමතිවරයා විශේෂ ඇමතිවරයා නොවුනත් ਉਹ කන්ටේනර් සම්බන්ධ වක්කීම් බාර ගන්නවා කිසිම වැරද්දක් වෙලා නැහැ කිව්වා. එහෙම කිව්වනේ. රජයේ නිලධාරී ලව්වා මේ කන්ටේනර් එළියට දාපු එක ගැන එළියට දාපු කාරණේ පිළිබඳව නිර්දෝෂී කරන්න උත්සාහ කරා. අද ජනාධිපතිතුමාගේම කමිටුවකින් ඒක වැරද්ද කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු ආණ්ඩුව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. හැබැයි ඒකත් ඉතින් නිලධාරීන්ගේ පිටපතවල දේශපාලඥයෝ අතපෙහෙද ගනිත් දන්නේ නැහැ. අර ජනාධිපති සමාව අනුරාධපුර එක්කනට දුන්නා වගේ. මේ ආණ්ඩුව තොර පරිගැනීමක්ද කරන්නේ මේ ලොකු දාන්නේ? එක පැත්තකින් ආණ්ඩුව පරිගන්නවා සහ පාස්කෘත ප්‍රහාරයේ වගකීම් පැහැර හැරපු අයව දේශපාලන වේදිකාවෙන් ගෙනල්ලා CID ගේ ප්‍රධානිය බවට පත් කරනවා. ඒ වගේම තමන්ගේ දේශපාලන වේදිකාවේ හිටපු බීලා අහුවෙච්ච අයව ලේකම්වරු කරනවා. රාජ්‍ය සේවයේ ඉන්න දක්ෂ නිලධාරීන්ව යවලා පාර්ලිමේන්තුවේ ඉන්න තමන්ගේ දේශපාලඥයන්ව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් කරනවා. අනිත් පැත්තෙන් ජනාධිපති ලේකම්වරයා විදිහට පළපුරුද්දක් නැති කෙනෙක් දානවා. ඒ හින්දා ජනාධිපති සමාව අනුරාධපුර එක්කෙනෙක්ට අහඹු ලෙස මේ ආණ්ඩුව කියන විදිහට අහඹු ලෙසනේ ජනාධිපති සමාව ගත්ත අනුරාධපුර කෙනෙක්. ඒක දීලා තියෙනවා. ඉතින් මේ කාරණා බැලුවම පැහැදිලිවම ඉස්මතු වෙන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව.